අදත් ආදරෙන් පිළිගන්නවා DF තැම්ම group channel එකට. අද මම අරන් ඉන්නේ ඕගොල්ලන්ට පෙබරවාරි මාසේ දවස් කිහිපයක්. අද පෙබරවාරි මාසේ පොහොය දින මේ 9 පොහොයදා අපි ඉතින් රුවන්වැලි සෑය වැඳ ගන්න ගියා. අපි ඉතින් දැන් හැම පොහොයටම යන්න තමයි රුවන්වැලි සෑය යන්න තමයි හිතේ තියන් ඉන්නේ. මේ හැම පොහොයටම යන්න කියලා. දැන් මේ ඉතින් පෙබරවාරි මාසේ පොහොය දින අපි රුවන්වැලි සෑය ගිහිල්ලා වැඳගෙන ඉතින් මේ ඊට පස්සේ පෙබරවාරි මාසේ 26 නිවාඩු දවසක්නේ. නිවාඩු දවස අපි ඉතින් මේ අපේ දැන් ඉතින් 88 මේ අපේ යාළුවෝ සෙට් එකේ ඉන්නවනේ. ඉතින් ඒ යාළුවෝ ගෙදර යන්න තමයි අද හදන්නේ 26 වෙනිදා. ඔන්න ඉතින් ආවා ටවුන් එකට හිමිරිමිට ආවා. මේ අද අපිට අවුව නැහැ කියන්නේ මේ දවස්වල අපි අවුවට මොහොර විදිහට කර වුණා. මේ අවුව සැර ඉතින් වී වේරන බඩේ රින්ගු වේරන කාලේනේ. මේ අවුව සැර හොඳටම තිබ්බා. ඊ අපිට වැස්සා. අද උදේත් වැස්සා. දැන් උත් අහිගතියක් තමයි තියෙන්නේ. ඔන්න ඉතින් මම ඔහොම කතාවෙන් ටවුන් එකට ආවා. මේ දැනුත් ඉතින් මේ පොද වැටෙනවා. දෙසැම්බර් වැස්සා හොඳටම ජනවාරිත් වැස්සා අපිට. එතකොට දැන් ඔන්න පෙබරවාරිවත් වහින්න පටන් අරගෙන අද පෙබරවාරි මාසේ 26 වෙනිදා. අද නිවාඩු දවසක්. අපි පෙබරවාරි මාසේ 25 තමයි වැස්ස පටන් ගත්තේ. දැන් අදත් මේ ඊයේත් මේ එළි වෙනකම් වගේ වැස්සා හොඳටම. දැන් අර මෙහාටත් දැන් මේ අර පායන කාලේ කියලා නෑ. ඔන්න අනුරාධපුර දිස්ත්‍රික්කේ පැත්තට හොරෝපතාන පැත්තට දැන් අර මේ වියලි කලාපේ කියන්න බෑ. මොකද මේ වී වේරන බඩේ රින්ගු වේලන කාලෙත් මේ දැන් වැස්ස පටන් අරගෙන පෙබරවාරි මාසෙත් වැස්සා හොඳටම. දැන් අදත් මේ අද හවසත් වැස්සා. දැන් අපි යාළුවෝ ගෙදර දෙනකොට වැස්සා හොඳටම. දැන් ඉතින් අපි මේ යන්න තමයි හදන්නේ. මේ යාළුවෝ ටික එනකන් තමයි ඉන්නේ. යාළුවෝ බස් එක යනවාකවත් දෙන්නේ තුන් දිනේ. එයාලත් එක්ක එකතු වෙලා අපි අපේ යාළුවාගේ ගෙදර යනවා. ඉතින් එයාගේ ගම වටේම පොඩ්ඩක් ඉතින් රවුම් ගහලා මේ අපි උපන් දිනේ ඇත්තනේ ඒක සෙලිබ්‍රේට් කරලා අපි පොඩි රවුමක් ගිහලා එනවා. ඉතින් එයාලා ගෙදර ඔන්න ආවා. 88 බැච් එක පොල් ගන්න. බෑව ගන්න දැන් කටේ. හරියට එන්න ගන්න. සෙට් එක පොල් ගන්නවා. රොටි හදන්න හදන්නේ. දැක්කද? හරි බෑව ගාම එකතු කරලා. ඔයා බෑව කරලා දෙන්න මම ගන්න. කට්ටිය පොල් බෑව ගන්න බෙදාගෙන ඉන්නවා. බර්ත්ඩේ එකක් තියෙනවා. අදද? ඊයේද ශ්‍රීගේ? අඳ උඩ රටයි පාත දුම්බරයි වටේ නැගිටු බර මුමුදයි මල් වයසේ සඳ පාන වගේ අනුරාපුරේ මෙන්න අපේ පිටි යනවා. පිටි යන පන්නෝනේ. අයියෝ සිතානේ. එලි විරිසඹර. අක්කා. මේ බලන්න අපේ අයියලා පොල් ගානවා. මල්ලිලා මිරිස් ගලක් නැද්ද? නලු පිරොන් සොයාගෙන මොව තම මිරිස් ගලක් නැක අනන ඉන්න ඕනේ නේ. මොකටද මේ කොයිද වන ජීවික ඇතුලේ? වන ජීවික සම්බෝලය කාලා නැහැ. කාලා බලන්න ආසයි තියෙන්නේ. උදාර පාරයන් දෙස. බැලුවා තාර බලෙන්. මදි. මිස් මේක රස්තමක් ගන්න කියලා පුතේ. දෙකේම නෑ. දෙවෙනි කොටගේ පරෙන් පාර. මිස් කරන්න කියන දැන් දාමු ටික. ගමක් නෑ අර බයි. මිස් ගෲප් එකේ අරුන්දලා ඉතින් කොහොමද කට්ටිය වැඩි මෙහෙමයි කියලා එහෙම ඉඳන් रोटी हदනවා මේ සින්දු කියන්නේ
ඉතින් කොහොමත් ගම්වල හැදිච්ච අය පොඩි කාලේ ඉඳන් මං ගැන කියනවා මං ගොඩාක් පොඩි කාලේ දුක් විඳපු කෙනෙක්. ඉතින් මේ හැමදාම දුක් විඳින්න බෑනේ කියලා. දැන් ඉතින් ළමයි ලොකුයි. දැන් මං නිදහසින්ද මං ඉතින් මගේ ඉතුරු මේ ජීවිත කාලේ මේ පොඩි කාලේ දැන් භාගයට භාගයක් ගෙවලා ඉවරයි. මං දැන් ඉතින් තීරණය කරලා තියෙනවා මේ ඉන්න ටික කාලේ මේ මං සතුටින් ඉන්නවා කියලා ඉතින්. දුක් විඳින්න කාලයක් ඉතින් තිබුණා. හැමදාම දුක් විඳින්න බෑනේ. මේ හින්දා සතුටින් ඉන්න කාලෙකුත් තියෙන්න ඕන මිනිස්සුන්ට නේද? ඒ හින්දා ඉතින් පුළුවන් කාලේ මං දැන් ඉතින් මේ සතුටින් ඉන්නවා. ඔහොම තමයි අද වීඩියෝ එක මගේ වීඩියෝ කරනකොට ගොඩක් ස්තුතියි. ඔයාලත් ඉතින් මේ ජීවත් වෙන මේ කෙටි කාලේ පුළුවන් විදිහට ජීවිතේ සතුටින් ඉන්න. හැමදාම සතුටින් පරිස්සමෙන් ලස්සන ජීවත් වෙන්න. අලුත් වීඩියෝ එකකට හම්බෙමු.